අහස බලා උන්නා මං අහස බලා උන්නා එසිපිය හෙලනායි සුළු මොහොතේ පවාම වලාකුළට නුඹ මුවා වෙලා හෙලෝ කොහොමද මගේ ගවේෂක යාළුවනේ නැවතත් අපේ චැනල් එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි අරගෙන ආවේ ශ්‍රී ලංකාවේ සැඟවුණු මීදුම් නගරය සොයා යන සංචාරක වීඩියෝ මාලාවේ දෙවැනි කොටස. පළවෙනි වීඩියෝ එකකින් අපි මන්දාරම් නුවරට ළඟා වුණා. හැබැයි අද අපි ඔයාලව අරගෙන යන්නේ සාමාන්‍ය නවාතැනකට නම් නෙමෙයි. කඳු අතර සැඟවුණු අපූරු බංලෝ එකකට. අසීමිත මීදුම පිරුණු පරිසරයකට. නිස්කලංක සොබාදහමට. ඒ වගේම මේ නවාතැනට එන හැමෝගෙම හදවත හොරකම් කරන පුංචි යාළුවෙක්ව හඳුනලා දෙන්න. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න. ගමනේ ආරම්භය. කඳුකර මාර්ග දිගේ ඉදිරියට යන හැම මොහොතකම අපි තව තවත් මීදුම ඇතුළට යනවා වගේ තමයි දැනුනේ. සීතල සුළඟ, නිස්කලංක පරිසරය, වටේටම පේන කොළ පාට කඳු, ඒ හැම දේම එක්ක හරියට වෙනම ලෝකයකට ඇවිත් වගේ හැඟීමක් ඇති වුණා. අපි නවාතැනට ළඟා වෙනකොටත් හවස් වෙලා තිබුණා. ටිකෙන් ටික සුදු මීදුම මුළු බංලෝ එකම වට කරගන්න පටන් ගත්තා. ඒ මොහොත ඇත්තටම හරියට සිනමා පටයක දර්ශනයක් වගේ. අපේ පළවෙනි රාත්‍රිය. රෑ වෙනකොට කඳුකරේ සීතල තවත් වැඩි වුණා. ඒ සීතලත් එක්ක අපේ රාත්‍රී ආහාරය තවත් රසවත් වුණා. අපි බාබකියු, තම්බපු එළවලු, බටර් කම් පාන් එක රාත්‍රී ආහාරය ගත්තා. ඒ හැම දේම නවාතැනේ චෙෆ් මහත්මයා විසින් ඉතාමත් රසවත් විදිහට සූදානම් කරලා දුන්නා. අපි හැමෝම එකට වාඩි වෙලා හිනා වෙවි කතා කර කර ඒ ලස්සන රාත්‍රිය විඳගත්තා. අදටත් ඒ මතකය හරිම විශේෂයි. ඊළඟ උදේ අපි ඇස්සරලා බලද්දී රෑ පුරා තිබුණු මීදුම ටිකෙන් ටික ඉවත් වෙලා හිරු එළිය කඳු අතරින් මතුවෙන්න පටන් අරගෙන තිබුණා. ඒ වෙලාවටයි අපිට තේරුනේ මේ බංලෝ එක පිහිටලා තියෙන්නේ කොච්චර ලස්සන තැනකද කියලා. මේ නවාතැනේ ඉන්නවා පුංචි තරුවක්. තාම මම මේ නවාතැනේ ලොකුම විශේෂත්වය කිව්වේ නෑනේ. ඉතින් ඒ පුංචි තරුව තමයි ප්‍රිටි. මේ හුරතල් ගෝල්ඩන් රිට්‍රීවර් තමයි මේ නවාතැනේ හැමෝගෙම ආදරේ දිනාගන්න කෙනා. අපි කොහේ ගියත් එයා අපි පස්සෙන්ම ආවා. දුවන්න, සෙල්ලම් කරන්න, ෆොටෝස් ගන්න එයා හරි කැමතියි. හැබැයි එයාට පොඩි දඟකාර පුරුද්දක් නම් තියෙනවා. ඒ තමයි සෙරප්පු දෙකක් නම් ඔන්න එයාට පේන්න බෑ. ඒ නිසා මෙතනට එන ඔයාලත් සෙරප්පු ටික නම් පරිස්සම් කරගන්න. ඉතින් තාමත් මම මේ නවාතැන ගැන කිව්වේ නෑනේ. අපි නතර වුණේ මන්දාරම් නුවර කඳු අතර සැඟවුණු ජයවර්ධනස් බංලෝ කියන අපූරු නවාතැනක. සොබා දහමත් එක්ක නිදහසේ කාලය ගත කරන්න කැමති කෙනෙක් නම් මේ තැන ඇත්තටම හරිම අපූරුයි. පවුලයාත් එක්ක යාළුවොත් එක්ක
සම්පූර්ණ බංගලෝ එකම වෙන් කරගෙන නගරයේ කලබලයෙන් ඈත් වෙලා සැනසෙල්ල නිවාඩුවක් ගත කරන්න මෙතන පුළුවන්. මේකේ නිදන කාමර 3ක්, හොට්ටුවට සහිත බාත් රූම් 2ක්, සුවපහසු විසිත්ත කාමරයක්, සම්පූර්ණයෙන්ම සූදානම් කළ මුළුතැන්ගයක්, නොමිලේ වයිෆයි, වාහන නවතා තැබීමේ පහසුකම් වගේම බාබකියු සඳහා අවශ්‍ය පහසුකම්ද ලබා දීලා තියෙනවා. මේ නවාතැනේ තවත් අපූරු සේවාවක් තමයි ඔයාලා කන්න කැමති ආහාරවලට අවශ්‍ය ද්‍රව්‍ය ටික අරගෙන ආවම මෙහි චෙෆ් ඒවා රසවත්ව පිළියෙල කරලා දෙන එක. ඒ නිසා යාළුවොත් එක්ක හෝ පවුලේ අයත් එක්ක බාබකියු නයිට් එකක් ගත කරන්න මේක හරිම අපූරු තැනක්. ඒ වගේම මේක තවත් විශේෂ දෙයක් තියෙනවා. බංගලෝ එක ආසන්නයේම ස්වභාවික දියඇල්ලක් සහ පිරිසිදු නාන තටාකයක් තියෙනවා. මන්දාරම් නුවර සීතල දේශගුණයත් එක්ක අයිස් බාත් එකක් අත්විඳින්න කැමති අයට ඒක වෙනස්ම අත්දැකීමක්. දැනට මේ නවාතැනේ එක් රැයක මිල සාමාන්‍යයෙන් රුපියල් 30,000 සිට 35,000ත් අතර ආරම්භ වෙනවා. කාලය අනුව සහ නිවාඩු දිනවල මේ මිල වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයකටම වඩා මේ නවාතැනට එන හැමෝගෙම හදවත හොරකම් කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි මෙන්න මේ වීඩියෝ එකේ ඉන්න පුංචි හුරතලා ප්‍රිටි. පේනවනේ මෙයාගේ හුරතලේ. ඉතින් මෙයාට මුළු දවසම අපි මෙයාත් එක්ක සෙල්ලම් කරත් චුට්ටක්වත් එපා වෙන්නේ මේ බංගලෝ එක ගැන තවත් විස්තර කතා කරොත් මේ බංගලෝ එකේ සුව පහසුව සාමාන්‍යයෙන් 6 දෙනෙකුට වගේ ඉන්න පුළුවන්. හැබැයි මේක ඉන්න පුළුවන් උපරිම ප්‍රමාණය සාමාන්‍යයෙන් 10ක් වගේ. මේ නවාතැනේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ බංගලාව බලාගන්න මහත්මයා නවාතැන බලාගන්නවා විතරක් නෙමෙයි, අමතර ගාස්තුවක් නොගෙනම මන්දාරම් නුවර ඇතුලේ තියෙන සැඟවුණු දී ඈලේ ලස්සන view points සහ සංචාරකයන් වැඩිපුර නොවන තැන්වල ගයිඩ් කෙනෙක් විදිහට හරිම පරිස්සමින් ඔයාලව එක් කරගෙන යනවා. ඒ නිසාම මේ ප්‍රදේශයේ ඇත්තටම දැනගන්න කැමති කෙනෙක් නම් මේක ලොකු වාසියක් වෙනවා. තවත් ඔයාලට කියන්න පුංචි විශේෂ දෙයක් තියෙනවා. අපි මේ බංගලෝ එක බුක් කරේ දවස් 2කට. ඒකෙන් අපිට ලොකු වාසියක් වුණා. මොකද අපිට සම්පූර්ණ දවසක්ම මන්දාරම් නුවර සංචාරය කරන්න අවස්ථාව හම්බුණා. ඉතින් මං ඔයාලටත් කියන්නේ මන්දාරම් නුවර සංචාරයටත් එක්ක ඔයාලා මේ ගමන එනවා නම් හොඳම දේ තමයි මේ බංගලෝ එක දවස් 2කට බුක් කරගන්න එක. ඒ වගේම මන්දාරම් නුවර ට්‍රැවල් කරද්දී ඔයාලට හොඳම දේ තමයි සෆාරි ජීප් එකක් ගන්න එක. මොකද සමහර පාරවල් වල තමන්ගේ පර්සනල් වාහන වලින් යන්න ගොඩාක් අමාරුයි. ඒ වගේම මේ මන්දාරම් නුවර බලන්න තියෙන තැන් එකක්වත් මිස් නොකරගෙන ඔයාලට කාලයක් ඉතුරු කරගෙන හරිම පරිස්සමට නිදහසේ බලන්න පුළුවන් මෙතනට ආවොත්. මොකද මේ නවාතැනේ ඉන්න මහත්මයා ඔයාලව හරිම පරිස්සමින් ඒ සැඟවුණු සංචාරක ස්ථාන බලන්න එක් කරගෙන යනවා. මේ බංගලෝගේ ගත කරපු ඒ ලස්සන දවස් 2 දන්නේම නැතුව ඉවර වුණා. අපි මේ නවාතැනෙන් ගත කරපු දවස් කීපේ පුරාවටම වැඩිම වෙලාවක් ගත කළේ ප්‍රිටි එක්ක. ඇත්තටම එයා සුරතලෙක් විතරක් නෙමෙයි, අපේ ගමනේම කොටසක් වුණා. ඒ නිසාම නැවත ගෙදරින් දවසේ එයාව දාලා එන්න හරිම දුක හිතුණා. සංගවතී ඔබ මගේමයයි කියාලා මං අහස බලා උන්නා.
අහස බලානා එසිපිය හෙලනායේ සුළු මොහොතේ පවාම වලාකුළට එතකොට මේ ඉන්නේ මම. මගේ එහා පැත්තේ ඉන්නේ මගේ මුළු ලෝකෙම. අපි මේ නවාතැනේ ගත කරපු දවස් කිහිපය අපේ ජීවිතේ කවදාවත් අමතක නොවන මතකයක් බවට පත් වුණා. මීදුමෙන් වැහුණු කඳු, රසවත් ආහාර, ස්වභාවික අයිස් බාත් එක, සැඟවුණු දිය ඇලි, ඒ හැම දෙයකටම වඩා මෙන්න මේ හුරතල් ප්‍රිටි. ඒ හැම දෙයක්ම එකතු වෙලා මේ ගමන අපේ ජීවිතේ ලස්සනම සංචාරයක් බවට පත් කරා. ඉතින් ඔයාලත් වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න, සබාදහමත් එක්ක දවස් කීපයක් ගත කරන්න, ඒ වගේම ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක් එක්ක හරිම ආදරණීය නිවාඩුවක් ගත කරන්න කැමති නම් ජයවර්ධනස් බංගලෝ මන්දාරම් නුවර අනිවාර්යයෙන්ම ඔයාලගේ බකට් ලිස්ට් එකට එකතු කරගන්න. නමුත් අපේ ගමන තාම ඉවර නෑ. අපේ වීඩියෝ මාලාවේ 3 වෙනි කොටසෙන් මන්දාරම් නුවර තවත් බොහෝ දෙනෙක් නොදන්න සැඟවුණු ත්‍රාසජනක ස්ථානයක් ඔයාලට අරගෙන එනවා. ඒ නිසා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඊළඟ ගවේෂණයෙන් නැවත හමුවෙමු. එතෙක් ගවේෂණය නවත්තන්න එපා. Whatever the plan, I know I'm holding the best of